ඉතින් මේ තමයි ගොඩාක් පූජනීයත්වයෙන් මිනිසුන් සලකන කුසතන කියන ශාකය. ඉතින් මේ කුසතන ශාකයේ තියෙන විශේෂිතම දෙයක් මම ඔයාලට අද පෙන්වන්න හදන්නේ. හොඳට වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන් ඉන්න. ඔයාලට මේ දැක ගන්න හම්බෙන්නේ නිකන් නාරටියක ඇඟිලි වගේ පේනව නේද? ඉතින් ගොඩක් කට්ටිය විශ්වාස කරනවා මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල හා සමාන සලකුණක් කියලා. ඉතින් ඇත්තටම ඒක මම බැලුවම හොඳට පේනවා ශ්‍රී පතුලක සලකුණු වගේ නිකන් ඇඟිලි වගේ ලස්සනට තියෙන මේ කොළ හැම කොළයකම පිහිටලා තියෙනවා. ඉතින් කොළ ටිකක් මේරුවට පස්සේ තමයි මේ සලකුණ පිහිටන්නේ. ඉතින් ඇත්තටම පූජනීයත්වයෙන් සලකන්න ඕන ශාකයක්. ඉතින් මේ ශාකයේ සොත්තිය වමුණා බුදුරජාණන් වහන්සේට පූජා කරේ. ඉතින් සෑම ගෙදරකම තිබිය යුතු පූජනීය සහ වන්දනීය පැලෑටියක්. ඉතින් මේ තමයි ගොඩාක් පූජනීයත්වයෙන් මිනිසුන් සලකන කුසතන කියන ශාකය. ඉතින් මේ කුසතන ශාකයේ තියෙන විශේෂිතම දෙයක් මම ඔයාලට අද පෙන්වන්න හදන්නේ. හොඳට වීඩියෝ එක අවසන් වෙනකම්ම බලන් ඉන්න. ඔයාලට මේ දැක ගන්න හම්බෙන්නේ නිකන් නාරටියක ඇඟිලි වගේ පේනව නේද? ඉතින් ගොඩක් කට්ටිය විශ්වාස කරනවා මේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පතුල හා සමාන සලකුණක් කියලා. ඉතින් ඇත්තටම ඒක මම බැලුවම හොඳට පේනවා ශ්‍රී පතුලක සලකුණු වගේ නිකන් ඇඟිලි වගේ ලස්සනට තියෙන මේ කොළ හැම කොළයකම පිහිටලා තියෙනවා. ඉතින් කොළ ටිකක් මේරුවට පස්සේ තමයි මේ සලකුණ පිහිටන්නේ. ඉතින් ඇත්තටම පූජනීයත්වයෙන් සලකන්න ඕන ශාකයක්. ඉතින් මේ ශාකයේ සොත්තිය වමුණා බුදුරජාණන් වහන්සේට පූජා කරේ. ඉතින් සෑම ගෙදරකම තිබිය යුතු පූජනීය සහ වන්දනීය පැලෑටියක්.